My Life YouTube channel එකකින් අද ඔයාලට මම ගොඩාක් කටට වීඩියෝ එකක් අරන් ආවේ. ඉතින් මම ගොඩක් වෙලාවට මගේ channel එකකින් කරන්නේ ඔයාලව ලස්සන කරන වීඩියෝ. ඉතින් ඒවට නැතුවම බැරි දෙයක් තමයි කොමාරිකා කියන්නේ. එහෙමත් වීඩියෝ එකකට දෙකකට තමයි කොමාරිකා නැතුව මම කරලා තියෙන්නේ. ඉතින් මේ කොමාරිකා කියන්නේ රූපයට ඉතාමත්ම වැදගත් වෙන අපේ රූපලාවන්‍යයට ඉතාමත්ම වැදගත් වෙන පැලැටිය මම ඔයාලට කියලා තියෙනවා. ගෙදර නැතිනම් අනිවාර්යෙන් හිටව ගන්න කියලා. ඉතින් කොමාරිකා කියන්නේ අපේ රුව ලස්සන කරන්න විතරක් නෙමෙයි. ඊටත් එහා ගිය ලොකු වටිනාකමක් තියෙනවා. සබදාහමෙන් මිනිසාට ලැබිච්ච මිල කරන්න බැරි දායාදයක් කියන්න පුළුවන් කොමාරිකා. ඉතින් මේ කොමාරිකා පැලයක් ගේ ඇතුලෙන් තියාගත්තොත් ලැබෙන ප්‍රතිඵල ඔයාලා පුදුම කරවයි. ඊ타මාත්ම වාසනාවක් ලබා දෙන පැලැටියක් කියන්න පුළුවන් ලකී ප්ලාන්ට් එකක්. ඉතින් කිසිම වසක් විසක් නැහැ, ඖෂධීය ශාකයක්, ධන හානි. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මුදල් ප්‍රශ්න අපිට තියෙනවා. කොච්චර මුදල් හම්බ කරත් අපිට කීයක්වත් ඉතුරු කරගන්න බෑ. ඔක්කොම වියදම් වෙලා යනවා, මොනවා හරි යෙදෙනවා. ඒ වගේම තමයි ණය වෙන්න වෙනවා. සමහරලාට ඔයාලගෙන් ණය ගත්ත අය ණය දෙන්නේ නැතුව ඉන්නවා. බල හිතාගෙන පටන් ගන්න ව්‍යාපාර වෙන්න පුළුවන්, මොනවා හරි පුංචි බිස්නස් වෙන්න පුළුවන්. ඒවයින් හරියට ලාභ ලබන්න බැරුව යනවා. ඉතින් රැකියාවක් හරි හැමං එකක් ලැබෙන්නේ නැතුව යනවා. එකී මෙකී නොකී සියලුම මුදල් ප්‍රශ්න වලට පුංචි විසඳුමක් හරි ලබා ගන්න පුළුවන් ඔයාලට මේ කොමාරිකා ශාකයක් නිවස ඇතුලේ තියාගත්තොත් එහෙම. ඉතින් කොමාරිකා ශාකයක් මම නිවස ඇතුලේ තියාගන්න පුළුවන් විදිහට ලස්සනට හදාගන්න විදිහත් ඔයාලට කියලා දෙන්නම්. ඒ විතරක් නෙමෙයි. ශරීර සෞඛ්‍යයට ඉතාමත්ම හිතකරයි මේ කොමාරිකා ශාකයක් නිවස ඇතුලේ තියාගත්තොත්. මොකද ඔක්සිජන් පිට කරන ශාක අතරින් ඉහළින්ම සිටින ශාකයක් කියන්න පුළුවන් මේ කොමාරිකා. ඉතින් මම මීට කලින් වීඩියෝ එකක් කරලා ඇති ඔයාලට සෙන්සවේරියා එහෙම නැත්නම් ස්නේක් ප්ලාන්ට් ගැන. ඉතින් ඊටත් වඩා හොඳ ගුණ දෙන පැලැටියක් තමයි මේ කොමාරිකා කියන්නේ. තව තියෙනවා ඉතින් මී ගස්, උණ ගස්. ඉතින් ඒවා විශාල ගස් නේ. ඒවා අපිට ගෙවල් අතුරට ගන්න බෑ. ඇත්තටම ඔයාලගේ නිදන කාමරයේ බෙඩ්රූම් එකේ මේ කොමාරිකා පැලයක් පොච්චි එක හිටවගෙන තියාගත්තොත් එහෙම ඔයාලට නිවසේ තියෙන වාස්තු දෝෂ නැති කරගන්න වගේම ශරීර සෞඛ්‍යයටත් ඉතාමත්ම හිතකරයි. ඉතින් ඒ වගේම තමයි කොමාරිකා කියන්නේ පිලිස්සුනහම ඉක්මන් ප්‍රතිකාරයක් විදිහට පිලිස්සුන ස්ථානයේ කොමාරිකා කෑල්ලක් කපලා අතුල්ලපුවාම ඒ දියපට්ට දාන්න නැතුව පුංචි පිලිස්සුමක් නම් ඒක එතනින්ම හොඳ වෙලා යනවා. ඒක මම අත්දැකීමෙන් දන්න දෙයක්. ඉතින් ඒක ඕනම කෙනෙක් දන්නවා. ඒ වගේම තමයි විසර ගෙඩි තියෙනවා. හරිම වේදනාකාරී. ඉතින් මේ විසර ගෙඩි වලට කොමාරිකා කෑල්ලක් අරගෙන ජෙල් එක චුට්ටක් වටේ තවරපුවාම ඒක නොදැනුවත්වම කැඩිලා ඉහිරිලා යනවා. ඒ වගේම තමයි ગેස්ට්‍රයිටිස් සමහර වලට ඔයාලා කවුරුත් දන්නවනේ කොමාරිකා ගන්නවා. පානය හදලා බොනවා. ඒ වගේම කොමාරිකා මද වතුරට දාලා බොන්න පුළුවන්. කොමාරිකා ව්‍යංජනයක් විදිහටත් හදලා කන්න පුළුවන්. රූපලාවන්‍යදී නැතුවම බැරි ඇලෝවෙරා ජෙල් එක හදන්න ගන්නෙත් කොමාරිකා. ඉතින් හැම දෙයකටම ඉතාමත්ම අත්‍යවශ්‍යයි. කොමාරිකා ටිකක් අගුණ වෙන්නේ ගොඩාක් සෙම සහිත අයට. ඒ කියන්නේ ශරීර අභ්‍යන්තරයට අපි කැමක් බීමක් වශයෙන් ගන්න විතරයි ඒක හොඳ නැත්තේ. ඉතින් සීතල ගුණෙන් යුක්තයි කොමාරිකා කියන්නේ. ඉතින් කුමාරිකා කියන නමෙන් තමයි කොමාරිකා කියන එක හැදිලා තියෙන්නේ. ඉතින් කුමාරිකා කියන්නේ ඉතින් කුමාරිකාවක් වගේ ලස්සන වෙන්න ඕන අයට මේක ඕන වෙන හින්දා තමයි නමත් හැදිලා තියෙන්නේ. ඉතින් ඔන්න කාන්තාවන්ට විතරක් නෙමෙයි පුරුෂ පාර්ශවයටත් මේ කොමාරිකා ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් අපේ පිරිමි කට්ටිය රැවුල කපලා ගානවා ක්‍රීම් එකක්. ඉතින් ඒක වෙනුවට කොමාරිකා ජෙල් ටිකක් ගාලා බලන්න. ඇත්තටම ඉතාමත්ම සනීපයක් සිසිලක් ලැබෙනවා. ඒ වගේම තමයි ඉතින් කාන්තා පාර්ශවය විතරක් නෙමෙයි දැන් පිරිමි අයත් මේ රූපලාවන්‍ය පැත්තට ගොඩාක් නැඹුරු වෙලා ඉන්නවා. ඉතින් එයාලා කියන්නේ නැති වුණාට ඒවා අත්හදා බලනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට ගොඩාක් කියන්න උත්සාහ කරන්නේ කොමාරිකා පැලයක් නිවසේ ලස්සනට හදාගන්න විදිය ගැන. ඒක ඔයාලගේ නිවසේ පිරිසිදු වාතාශ්‍රයට ඒ වගේම සෞඛ්‍යයට වගේම නිවසේ තියෙන වාස්තු විද්‍යාත්මක දෝෂ වලටත් ඉතාමත්ම ගුණදායකයි. ඉතින් එන්න යන්න දැන් බලන්න මම කොමාරිකා පැලයක් හිටව ගන්න ඕනේ මටත් ගේ ඇතුලේ තියා ගන්න ඕනේ කියලා හිතන නිසා. ඉතින් කොමාරිකා අපේ වත්තේ තියෙන හැම තැනම වගේ පෝච්චි වල මම හිටව ගත්ත ඒවා මම ටිකක් ඈතින් තියුවා. ඉතින් කොමාරිකා හැදෙන්න ගත්තාම හොඳට හැදෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. කරදරයක් නැතුව හදාගන්න පුළුවන්. ඉතින් ඒ වුණාට සමහර පළාත්වල කොමාරිකා හදන්න ටිකක් අමාරුයි දේශගුණ තත්ත්වයට යටතේ. ටිකක් වැඩුණු පැලයක් මේක. ඉතින් කොමාරිකා ගහක් තියෙනකොට ටිකක් පරිස්සමෙන් ඔයාලා අතු ගන්නකොට ඒ වගේම සත්තු එහෙට මෙහෙට පනිනකොට එහෙම කොමාරිකා ඉතින් නිකම්ම ටික ගාලා කැඩලා යනවා. ඉතින් කොමාරිකා අත්තක් කැඩනවා කියන්නේ හරි අපරාධයක් කියලා හිතනවා. මොකද ඒක ඇතුලේ ජෙල් ගොඩාක් තියෙනවා. මගේ ඇතනොත් කොලයක් කැඩුණා මේක ගලව ගන්න ගිහින්. පැලේ වටේට තියෙන ඉතින් මැරුණු වේලුණු කොළ එහෙම තියෙනවා නම් අයින් කරගන්න ඕනේ.
ඉතින් මම මේ පෝච්චිය තමයි අරගත්තේ පැලේ හිටව ගන්න. ඉතින් ගේ ඇතුලෙන් තියාගන්න නිසා ටිකක් සැහැල්ලු පෝච්චියක් ගන්න නම් හොඳයි. මම ප්ලාස්ටික් එකක් අරගත්තේ. ඒ වගේම ටිකක් ලස්සන එකක් අරගන්න. එතකොට අලංකාරයක් තියනවානේ. මොකද මේක ගේ ඇතුලෙම හැමතිස්සෙම තියන්න බෑ. දවස් 4කට 5කට සැරයක් එළියෙන් තියලා චුට්ටක් අවුව වැටෙන්න තියලා ගෙට ගන්න ඕනේ. නැත්නම් ගෙට අවුව එන්නෙම නැති නිසා පැලේ හැදීම බාල වෙනවා. මම අඩියට දාගෙන තියෙන උළු කැට කෑලි ටිකක් පොඩියට කඩලා. ඉතින් සාමාන්‍ය පොඩි කළු ගල් කෑලි ටිකක් උනත් මේකට දාගන්න පුළුවන්. සිදුරු තද වෙන්නේ නැහැ. එතකොට පස් වලින්. ඉතින් මම අරගත්ත මතු පිට පස් මේකේ කොම්පෝස්ට්ුත් මිශ්‍රය කියන්නේ අතු ගහලා කොළ දාන තැනක යට තියෙන පස්. මේකට ඉතින් විශේෂයෙන් කියලා ලොකුවට දේවල් ඕන නැහැ. කොම්පෝස්ට් සහිත මතු පිට පස් ටිකකුයි වතුර හොඳට බැසගෙන යන්න වැලි ටිකකුයි තිබුණා නම් ඇති. ඉතින් කර 10 තියනවා නම් අරගන්න ගොඩක් හොඳයි. මේ තියෙන කර 10. ඉතින් කර 10 වලට මල් පැල වලට ඇන්තූරියන් වලට උනත් දානවා නම් ඉතාමත්ම හොඳයි. ඔයාලට දන්නේ නැත්නම් කර 10 හදාගන්න කමෙන්ට් එකක් දාන්න මම කර 10 හදන වීඩියෝ එකක් කරන්නම්. ඉතින් කර 10 හදන්න 10 ඕනේ. 10 ටිකක් ගෙනල්ලා තියාගන්න ඔයාලා. මම කියලා දෙන්නම් ඔයාලට නියම විදියට කර 10 හදාගන්න ඉදිය. කර 10 දාන එකෙන් පැල ඇටියක දිරීර රෝග නැති වෙනවා. ඒ වගේම වතුර ජලයේ බැස යාම ඉතාමත්ම හොඳට සිද්ධ වෙනවා. පැල ඇටියක වර්ධනයට ඉතාමත්ම අවශ්‍ය දෙයක් කර 10 කියන්නේ. ඊට පස්සේ මේ විදියට මම පස් අරගත්තා අහුරු මේ වගේ අතෙන් කොටස් 4ක්. වැලි 4න් එකක් විතර මම දාගත්තා. කර 10ක් ටිකක් මේ විදිහට දාගත්තා. ඉතින් මේවා අනුපාත වශයෙන් එහෙම ගන්න ඕන නැහැ. කොම්පෝස්ට්ුයි මතු පිට පස්සුයි වැලි ටිකකුයි තියෙනවා නම් කර 10 ටිකකුයි මේ විදිහට මිශ්‍ර කරගන්න. වැඩිපුර පස් අරගන්න කොම්පෝස්ට්ුයි පස්සුයි. ඊට පස්සේ මම මිශ්‍ර කරගත්තා. පෝච්චියට මේ මිශ්‍රණයෙන් 4න් 3ක් වගේ දාගන්න ඕනේ. කොමාරිකා හිටවනකොට මුල් ටික විතරයි යට කරන්නේ. කන්දටත් එක්කම පස් දාන්නේ නැහැ. මේ විදිහට මම දාගත්තා. ඉතින් ඔන්න පස් මිශ්‍රණය මදි වුණා මම තව ටිකක් හදාගත්තා. දාලා මේ විදිහට දාලා පොඩ්ඩක් වැටෙන්නේ නැති වෙන්න ටිකක් අද කරගන්න ඕනේ. හරිම ලේසියි. කොමාරිකා කියන්නේ එච්චර අමාරු දෙයක් නෙමෙයි හිටව ගන්න. ඉතින් මේ පෝච්චි ගන්නකොට මේවට මෙන කෑලි තියෙනවා මේ විදිහේවා. එහෙම නැත්නම් වෙනම ගන්නත් පුළුවන් ප්ලාස්ටික් පෝච්චි තියෙන කඩවල තියෙනවා. ඉතින් මේකේ තියෙන වැදගත්කම තමයි ගේ ඇතුලේ තියෙනකොට වතුර ටික මේකට බේරෙන වතුර දාන ඒවා. වතුර හැමතැනම ගලාගෙන යනවා නැත්නම්. ඊට පස්සේ ඉතින් මේක ගේ ඇතුලෙන් තියෙන නිසා මම ගල් වගේක් තිබිලා ඒවත් ලස්සනට දාගත්තා. ඉතින් කොමාරිකා හිටවනකොට ටිකක් සැලකිලිමත් වෙන්න ඕන දේ තමයි වතුර ගැන. කොමාරිකා පැලේ අපි දැන් ගලවගෙන එනකොට මුල් කැඩුනා. ඒ වගේම කඳෙන් වෙන් වුණා. ඒ නිසා මේකට වතුර දාන්නේ නෑ දැම්මම. වෙනත් පැලවලට හිටවපු ගමන් වතුර දැම්මට කොමාරිකා වලට වතුර දැම්මොත් එහෙම මුල් කුණු වෙලා යනවා. වතුර දාන්න ඕන දවස් 2කට පස්සේ මේකට. ඉතින් මේකේ පත්‍රවල ඕන තරම් ජලය එයා එකතු කරගෙන තියෙන්නේ. ඉතින් එයාට ඒ වතුර ටික ඇති දවස් 2ක් නෙමෙයි සතියක් වුණත් ඉන්න. ඉතින් පස් ගොඩාක් වියලී නම් වතුර ටිකක් ස්ප්‍රේ කරන්න මුල් වලට නෙමෙයි පස් වලට. ටිකක් තෙත් වෙන්න. ඉතින් දවස් 2ක් ගියාට පස්සේ එළියට අරගෙන හොඳට මේකට වතුර දාන්න. වතුර දාලා වතුර ටික බේරිලා ගියාට පස්සේ නැවත ගේ ඇතුලෙන් තියන්න. ඊට පස්සේ හැමදාම වතුර දාන්න ඕනේ නැහැ. ඔයාලත් පොඩ්ඩක් චෙක් කරලා බලන්න ඇඟිල්ලක් දාලා තෙතමන ගතිය තියෙනවා නම් ඕන නැහැ. නැත්නම් වතුර ටික ස්ප්‍රේ කරන්න. පෝච්චියට මුල් වලට පත්‍ර වලට වටේටම විහිදිලා යන්න. අනිත් දේ තමයි මතක් කරලා දවස් 5කට වසරයක් පැලේ එළියෙන් තියන්න. ඒ කියන්නේ උදෑසන හිරු එළිය වැටෙන්න පැය 2-3ක් වගේ තියුවොත් හොඳයි. ඊට පස්සේ ගෙට නැවත අරගන්න. ඉතින් මේ විදිහට තමයි මේක මම හිටව ගත්තේ. ඉතින් මමත් මේක මන් නිදාගන්න කාමරෙන් තියාගන්න යන්නේ. ඉතින් හරිම ලස්සනයි අත්‍තරම කාමරයකට ඒ වගේම සාලයකට උනත් අලංකාරයකුත් එකතු කරනවා. මේක ලස්සනට හැදිලා වටෙන් පැල දාලා පඳුරු අපුවාම මල් පැලයකට වඩා ලස්සනයි. ඉතින් වන්න කිසිම ඇඟට වසක් විසක් නැති ඇඟට හොඳ ඔක්සිජන් ලබා දෙන පාතේ පිරිසිදු කරන කොමාරිකා පැලයක් ඔයාලා තියාගන්න කාමරේ. ඔයාලට තියෙන වාස්තු දෝෂත් නැති වෙලා මුදල් ප්‍රශ්නත් නැති වෙයි. ඉතින් මගේ වීඩියෝ එක අදත් හොඳයි නම් ලයික් එකක් දාලා ඔයාලගේ අදහස් ලියන්න. ඉතින් my channel life channel එකට ඔයා තාම අලුත් එක්ක එන subscribe එකකුත් දාලා එකතු වෙන්න. ගිහින් එන්න සුබ දවසක් අර සියලුම දෙනාට.